අපි දැන් කතා කරමු සඳු නියෝජනය කරන අය. සඳුගේ බලය වැඩි වෙන විදිහට කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන අපි අද කතා කරමු. සඳුගේ ක්‍රියාකාරීත්වය මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන එක. අයිබෝවන්, මම ජ්‍යොතිර්විද්‍යා හා අංක විද්‍යාවේදී ලක්ෂි පුෂ්පලතා පෙරේරා. අපි කතා කරතින් සඳු නියෝජනය කරන අය. සඳු කියන්නේ සෞම්‍ය ග්‍රහය, මව ග්‍රහ ලෝකේ රැජිනි. එතකොට සඳු නියෝජනය කරන්නේ 2 11 20 29 පුදුණු අය. එතකොට මේ අයගේ බලය දෙකෙන් එන බලය බොහොම වැඩි. මොකද තනි අංක අනිත් ඒවා ද්විත් අංක විදිහට තමයි යන්නේ. එතකොට එතනින් එන බලය වෙනස් වෙලා තමයි බෙදිලා යන්නේ. එක එක්කෙනාගේ ඒ ග්‍රහයන්ගේ තියෙන ප්‍රබලත්වයේ අනුව එයාගේ ගතිගුණ වෙනස් වීම ඊටකට බොහොම වැඩි කියන එක කිව යුතුයි. අපි සඳු කියන්නේ කටකට අයිති සඳු ජූලි මාසෙ ඉපදුණු අය තමයි සඳුට අයිති මාසේ ජූලි මාසේ. එතකොට දෙවනිදා ඉපදුණු කෙනෙක් එයා ඉපදුනේ ජූලි මාසේ නම්. එතකොට එයා එතකොට සඳු ඩබල් වෙලා යන්නේ. එතනදි පැහැදිලි කරනවා. සඳු ඩබල් වෙලා යන්නේ. දෙකේ බලයක් තියෙනවා. එයා ඉපදිලා තියෙන්නේ ජූලි මාසේ සඳුගෙම මාසේ. එතකොට එයා තව ගණන් උපන් වර්ෂයේ මාසෙදීනේ ඔක්කොම එකට එකතු කරලා ගන්නකොට ඒක දෛවංකේ 2 වෙනවා නම් එතනදී යාගේ තියෙන දෙකගේ ක්‍රියාකාරීත්වය බොහොම වැඩි. ඒගොල්ලෝ මනස මුල් කරන් කටයුතු කරන අයනේ. මනස මුල් කරගෙන කටයුතු කරන්නේ. හැමතිස්සෙම මනසට මුල් තැන දීලා කටයුතු කරන. තමුන්ගේ ගති ස්වභාවය හැම දෙයක් ගැනම මොනට වැඩි හිතන, තැවෙන, වද වෙන ඒ චරිත. එතකොට 2 11 20 22 අපි 11 කෙනා ගති ගුණ ගත්තොත් ඉතින් එයා එක දෙසරකට එකතු වෙලා තමයි 11 දෙනෙක් ඩබල් වෙලා. එතකොට එයාගේ තියෙන අර පාණ්ඩිත්වය තමන් අර රවිගේ තියෙන ක්‍රියාකාරීත්වය එතන බලපාන්නේ. රවි ඩබල් වෙලා එතනදී යන්නේ. එතනදී ඒ අය ඉස්සරයක් එතනදී රවිගේ මාසික එක දෙන්න එකට ආවනම් ඉපදුනා නම් එතනදී ගතිගුණ වෙනස්. එතකොට එයාගේ බොහොම ප්‍රබල විදිහට යන්නේ නිකන් ඕවර්තින්කින්. ඇත්තටම ගොඩක් හිතලා බලලා මේව හිතන කට්ටිය. තමුන් යන වේගෙට යන්න බෑ, ප්‍රමාද වෙනවා. එතකොටදී පසුබෑමට ලක් වෙනවාමයි වැඩිපුර හිතීම නිසා. ඒ අයගේ දෛවංකෙත් එතකොට 2 7 වගේ ආවොතින් එතනදී ඒගොල්ලෝ බොහොම මනසටම මුල් තැන දීලා කටයුතු කරන කට්ටිය. හිතලා ඇතර ඒගොල්ලෝ මානසිකව වැටෙන්න පුළුවන් සෑහෙන්න. හරියටම ග්‍රහ යෝග හරි බලනවා නම් ජ්‍යොතිෂයත් එක්ක ගලපලා එතන ග්‍රහ පිහිටීමුත් එක්ක හරියට බලනවා නම් ඔය එකතු කරලා බලනකොට ඒ අයගේ දෛවංකෙත් ඒ විදිහට වැටුණාන් පස්සේ ඒගොල්ලන්ට ඇත්තට පිස්සන්කොටු යන්න පුළුවන්. මේ මානසික රෝග ඇතිවීමේ ඉඩකඩ බොහොම වැඩි. ඒතර මානසික වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගන්න අවශ්‍ය වෙන තත්ත්වයක් වෙන්න පුළුවන්. දැන් 20 ඉපදුණු කෙනත් ඒ වගේ 22 පිටිපස්සේ බිඳුව තියෙනවා. බිඳුව තිබුණාට එයා 2 යන්න හදන වේගෙට යන්න ගියාට එයා නිකන් නිතර බාධා වෙවි පස්සට අදින ගතිය දෙකක් ක්‍රියාකාරී වෙනවට වැඩිය දෙයක් ගැන හිත පස්සට යනවා. දෙයකට එකපාරට ක්‍රියාකාරී වෙන්න බලන්නේ නැහැ. හිතනවා. ගොඩක් දුර ගිහිල්ලා දැන් කෙරෙන්න ඕන වැඩේ දැන් කරනට වැඩිය ඒක හිතනවා පස්සට දාලා එහෙම කොහොමද නිකන් අන්නේ විදිහට. එයාගේ දෛවංකෙත් එතකොට ප්‍රබල දෛවංකයක් තියෙනවා නම් ඔය අයට දෛවෙන් එන සංසාරෙන් ගෙනාපු බැඳීම තියෙනවනේ. සංසාරෙන් ගෙනාපු ක්‍රියාකාරීත්වය නිසා ඒගොල්ලන්ට ඉදිරියට යෑමේ ශක්තිය හොඳට තියෙනවා. එතකොට ඒගොල්ලන්ට හරි ප්‍රබල එකක් එනවා නම් දෛවංකේ 1 එන්නවනේ. 1 වගේ එනවනේ 1 5 ඒ වගේ එනවා නම් ඒගොල්ලන්ට යෑමේ ශක්තිය බොහොම හොඳට තියෙනවා. මොකද අතන තියෙන දුබලතාවෙත් එක්ක කුජගේ ක්‍රියාකාරීත්වයක් ආවොත් සඳුත් එක්ක කුජ ක්‍රියාකාරී වුණොත් දෛවංකේ 9 වගේ වුණොත් ඒගොල්ලන්ට අර එන මන්දගාමී ගතිය අඩු කරලා ඒගොල්ලෝ ඉදිරියට යෑම අර මේ වෙන්න දක්ෂයි. හරියට හිත පසුතැවි ඉන්න හදන්නේ නැහැ. තමුන් දියුණු වෙන්න බලනවා. තමුන්ගේ දියුණුව බලන්න ඒ විදිහට කරන්න පුළුවන් චරිත තමයි හරි දෛවංකයක් ආවොත්. දෛවංකයෙන් එන්නේ දැන් අපි කියමු උතන්ට එකතු වෙනවා කියලා දෛවංකෙත් 2 පුද්ගලිකාංක 2 කෙනාට දෛවංකෙත් 2 7 ඒ අය එනකොට එතනදී ඒ අංකයත් එක්ක එනකොට ඒගොල්ලන්ට යන්න අමාරුයි ගොඩක්. යන්න අමාරු මොකද එක තැනම පල් වෙන චරිත. එක දේම කියනවා, එක දේම කරනවා, එක දේම කර ගොඩ එමන් නැහැ. එක තැනම තමයි හැමදාම. හිත වද වෙන ගතිය තියෙනවා. එතකොට උතන 29 එන කෙනා 29ත් එන්නේ 2නේ. 2යි 9යි. එතනත් සඳු නියෝජනය කරනවා. සඳුයි කුජයි දෙන්න එකට එකතු වෙලා යන්නේ. 29 කෙනාගේ ගතිගුණ මේ කයිට්ට වැඩි බොහොම වෙනස්. 2 11 20 වැඩිය වෙනස් 29 කෙනාගේ ගතිගුණ. සඳුත් එක්ක නියෝජනය කරනවා කුජ. අර තරම් ඒගොල්ලෝ මේ තැවි ඉන්න වද වෙන ගතියක් එතන නැහැ. එක තැනම පල් වෙන ගතියක් නැහැ. මේගොල්ලෝ ටිකක් ඉදිරියට යෑමේ ශක්තිය තියෙනවා. මොකද කුජ නියෝජනය කරන නිසා. 29. සඳුයි කුජයි දෙන්න එකට එකතු වෙලා තමයි 29 හැදෙන්නේ. එතකොට එයාගේ ගති දෙකේ ගති වලට වඩා බොහොම වෙනස් වෙන්න පුළුවන්.
දෙක වුණාට ටිකක් ක්‍රියාකාරී චරිතයක්. ක්‍රියාකාරී චරිතයක්. අන්න ඒ විදිහට තමයි අපිට ගන්න පුළුවන්. එතකොට ඒ අය ප්‍රබල දෛවංකයකින් ඉපදුනා නම් එක පහ හත වගේ 9 වගේ ඒ වගේ දෛවංකයකින් ඉපදුනා නම් අර ඒකෙන් එන බාධාව මැඩගෙන ඉදිරියට යෑමේ ශක්තිය තියෙනවා. උතනදී පුද්ගලික අංකය කියන්නේ තමුන්ගේ ගතිගුණනේ. දැන් අතනදී දෛවංකයෙන් එන්නේ තමුන් සංසාරේ කරන ලද බැඳීම්. සංසාරේ බැඳීම් තමයි එකට එකතු වෙන්නේ. ඒගොල්ලෝ එකට මේව වුණාන් පස්සේ බාධා සහිතයි ඔක්කොම එකට එකතු වුණාන් පස්සේ එතනදී කරන්න අමාරු ගතියක් වෙන්නුම් කරනවා. ඉදිරියට යන්න බාධායි. පැහැදිලි මම හිතනවා පැහැදිලි ඇති කියලා මට එන ප්‍රශ්නව දැන් විවාහයකදී වුණත් එහෙමයි පුද්ගලික අංකයයි දෛවංකයේ දෙකම එකට එන අය කවදාවත් විවාහ වෙන්න හොඳ නැහැ පුද්ගලික අංක දෙකක් වුණත් එකටම එනවා නම් ඒගොල්ලන්ගේ බාධා වැඩිනේ දෙන්නට දෙන්නගේ ගැළපීම අරයා කියන දේ මෙයා අනුමත කරනවා එයා හරියට කිව්වත් ඒක අනුමත වැරදියට කිව්වත් ඒක අනුමත අන්න ඒ ගතිය තියෙනවා එතකොට දෙන්නම එකම මේ වෙකේ යනකොට ඔතනදී Tamanට වෙන්න තියෙන බාධා දුර්වලතා ගැන හිතන්න උනන්දු වෙන්නේ නැහැ ඒගොල්ලෝ එයා හිතනවා හරි අරයා තමයි හරි ඒක හරි දේ වුණත් අරක තමයි මේ වෙන්නේ. එතනදී හරි බොහොම වැරදි සිතිවිලි තමයි මනසට යන්නේ. එයාගේ දෛවයන්ක බලවත් වුණොතින් දෛවෙන් යෑමේ හැකියාව තියෙනවා. එතකොට උපදින මාසය අනුව. එතකොට ඒගොල්ලෝ සඳුගේ මාසවල ඉපදුනා කියන්නේ. එතකොට ඒ අයගේ තියෙනවානේ දැන් ඔතනදී බලපානවා ත්‍රිවංක බලපානවා. එතකොට මාර්තු මාසයේ වුණොත් එතනදී ජල ත්‍රිවංකය. එතකොට එන්න තියෙන ආපදා ඔතනදී වැඩි. ජලය කියන්නේ සඳු කියන්නේ අනිවාර්යෙන්ම ජල රාශියක්. ඉතින් එතකොට එයාලට එන්න තියෙන පීනස් රෝග, සෙම් රෝග, සෙම් කෝප වීම මේ වගේ දේවල් ඔතන තියෙනවා. එතකොට ඒ මාර්තු මාසේ. එතකොට මේ අයට පුළුවන් ජුලි මාසෙත් ඒ වගේ ජුලි මාසෙ ඉපදෙන අයත් ඒ ගතිය අනිවාර්යෙන්ම බලපානවා සඳුගේ මාසයක් නිසා. මොකද ත්‍රිවංකයට අයිති වෙන්නේ ඒ මාස. එතකොට ඒ විදිහ තමයි ගතිගුණ හැදිලා යන්නේ. නොවැම්බර් මාසෙත් ජලගේ මාසයක්. එතකොට ඒ විදිහට එයාගේ තියෙන හෙම්බිරිස්සාව ගතිය, සෙම් රෝග ගතිය, පපුවේ මහන්සිය ගතිය, පීනස ඒවත් එක්ක එකතු වෙලා පුද්ගලික අංකයි දෛවංකයි ඒ මාස බලයයි ඕ ඔක්කොම එකට එකතු වුණාන් පස්සේ හොඳ කරන්න බැරි තත්ත්වයන් නැතිවීමේ ඉඩකඩ බොහොම වැඩි. මොකද ඒ අයට එකට එකතු වෙන්න ඕනත් ඒ වගේ නොවන අයයි. අන්න එතනයි. එතකොට අර බලය කඩලා දාගන්න පුළුවන් එතනදී. ඒ විදිහට පැහැදිලි කියලා මම හිතලා විවාහයකදී ඕක සම්පූර්ණයෙන් බැලිය යුතුමයි. බුදුගේ දෙන්නෙක් එක විවාහ වෙනවා කියන්නේ බෑ. එතකොට අනිතර ලග්නත් බලපානවා. දෙතර පුතන මේවා නියෝජනය කරන අය බලපානවා. එතන ලග්නත් බලපානවා. දෙක එකම අංක අපි කියමු දැන් බුද ශනි නියෝජනය කරනවා මකර කුම්භ දෙන්නෙක් එකට විවාහ වෙනවා කියන්නේ දෙන්න ස්ත්‍රී පුරුෂ දෙක වුණාට ඒගොල්ලන්ගේ අර ශනි නියෝජනය කරන්නේ. එතනදී ඒගොල්ලන්ගේ බාධා එන්න තියෙන තත්ත්වයන් බොහොම වැඩි. බොහොම වැඩි. දැන් කටකට සඳු අයිති වෙනවා. එතකොට කටකට තව කෙනෙක් නැහැ. සඳුයි රවි දෙන්නෙකුට එකතු වෙලා එකට යෑමේ ශක්තිය හොඳටම තියෙනවා. බුදගේ දෙන්න බුද නියෝජනය කරන්නේ මිථුන කන්‍යා දෙන්න. එතකොට ඒ දෙන්නෙක් එකතු වුණාම දෙන්නම එතනදී වෙනවනේ පාණ්ඩිත්‍ය බුද නියෝජනය කරන්නේ. අර දෙන්නට දෙන්න පඬිත ගතිය. එතනදී ඒ දෙන්නගේ තියෙන මේවත් එක්ක ඒ දෙල්ලන්ගේ ගැටීම් මිසක දිනුවක් ගැන නැහැ. ඒකටම ආගියුමන්ට් එක යනවා මිසක වෙන දෙයක් ගැන හිතන්න අවස්ථාවක් ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. එතකොට ගුරුගේ දෙන්න ඉපදුනත් ඒ වගේ මීන කෙනයි ධනු කෙනයි දෙන්න එකට එකතු වුණාම ඒ දෙන්න ගුරු කියන්නේ පඬිත ග්‍රහය. එතකොට ඒ දෙන්නගේ තියෙන ඥානීය බුද්ධියත් එක්ක ඒ දෙන්නගේ ගැටීම් තමයි එකට එකතු වෙන්නේ. ඔතන එයාට මැච් වෙලා යන කෙනෙක් ඉන්නවනම් කෙනෙකුගේ වැරදි අනිත් කෙනාට පේනවා. අනිත් කෙනා දෙයක් කරන්න හදන නෑ හොම නෙමෙයි කියලා කියන ශක්තිය තියෙනවා. අන්න ඒ විදිහටයි යන්න පුළුවන් කියන එක බොහොම ගැඹුරින් කියන්න ඕනේ. පොරොන්දන් 100ක් ගැලපුණත් උතන මාසවල ගැලපීම්, ලග්නවල ගැලපීම් අපිට ජ්‍යොතිෂය අයින් කරන්න බෑ. අපි අංක විද්‍යාවෙන් විතරක් අපිට යන්න බෑ කොහොමත්ම. යන්න බෑ. එතකොට එතනදී උපන් දිනානුව වෙනස් වෙනවා. තනි අංකෙන් ඉපදුන කෙනා වෙනස්, දෙක කෙනා බලවත්. දෙක එතකොට 11ට එනකොට එක එකතු වෙලානේ දෙක හැදෙන්නේ. එතනදී ඒ ගති ගුණ එතනට එනවා. එතකොට ඒ අයගේ දෛවංකත් එතනදී කුතුහල දෙන යුරේනස් නෙප්චුන් හා සම්බන්ධ දෙක පහත ඒ වගේ එනවා නම් දෙක හත වගේ එනවා නම් එතනදී එයාගේ එන බලපෑම වැඩි මානසික මේව තත්ත්වය වැඩි දෙයක් ගැන හිතන ගතිය ඒ ගතිය බොහොම වැඩි. ඉතින් එතකොට එහෙම වුණාම හරි
මනසට ඒ වගේ දෙන්නෙක් එකතු වෙනවා කියන්නේ අන්න එතනයි ඔක මම කියන්නේ එතන ඒක හරියටම පාදලා දෙන්නේ. පොරොන්දම් කොච්චර ගැලපුණත් ඒ වගේ තත්ත්වයන් එනකොට ඒ විවාහ ගැටීම් වැඩි කියන එක තමයි කියන්න තියෙන්නේ. යන්න පුළුවන් යන්න බැරි කමක් නැහැ. ගලපගෙන යන්න ඕනේ. ගලපගෙන යන්න බැරි කිසිම කෙනෙක් නැහැ. නමුත් බාධා ගැටීම්, හැලහැප්පීම්, මානසික පීඩා, මානසික විඳවන ගතිය, තැවෙන ගතිය, දැවෙන ගතිය, ඒ ගතිය හොඳටම තියෙනවා කියන එක හරියටම පැහැදිලි කරලා මම ওই විස්තර එකයි එක වීඩියෝ එකකට ගේන්නේ. අපි හැමදාම කතා කරන්නේ සඳු ඉපදිච්ච දිනේට අනුවයි ඒක නැකතට අනුවයි ඒ විදිහට නැහැ. මේ ඔක්කොම එකට එකතු ඒකට දැන් තව බලනවා නැකත්තුත් බලපාන. ඔහොම බලනවා නම් ඔතන එකක් ගැන විග්‍රහ කරන්න පුළුවන් අපිට පැයක් එකමාරක් විතර එක වීඩියෝ එකක් කරන්න පුළුවන්. ඔක්කොම එකට ගලපලා ගන්නේ කොහොමද කියන එක. ඒක ගොඩක් දික් වෙනවා. මම ඔය කියන්නේ දැන් ප්‍රබලම අපි කතා කරපු මාතෘකාත් එක්කම අපිට ගලපගෙන යන්න පුළුවන් අංක. මොකද එතනදී තැවීමක් දැවීමක් නැතුව නේ අවශ්‍ය වෙන්නේ. අපිට එන ප්‍රශ්න පොරොන්දම් 100%ක් ගැලපෙනවා. හැමදේම ගැලපෙනවා. නමුත් මේ දෙන්නගේ තියෙනවා ගැටීම්. ඉතින් ඇත්ත අපිට තේරෙනවා. පුද්ගලික අංකේ දෛවංකේ දෛවෙන් එන බාධා අංක තියෙනවානේ. දෛවයේ එකට එකතු වුණාම දෛවෙන් එන කියන්නේ සංසාරගත බැඳීම්. සංසාරයෙන් එන දෝෂ. සංසාර වෛරක්කාරයෝ දෙන්නෙක් එකට එකතු වෙන්න පුළුවන්. දැන් මම සමහරලාට දෙමව්පියෝ දරුවන්ව නාස්ති කරන දූෂණය කරන දැන් තියෙනවා. එතකොට අම්මා තමන්ගේ දරුවා මරණ දැන් තියෙනවා. ඉතින් ඒ වගේ සංසාරයෙන් එන වෛර බැඳීම් දෙමව්පියෝ දරුවෝ වෙලා එනවා, සහෝදරයෝ වෙලා එනවා, යාළු මිත්‍රයෝ වෙලා එනවා. එකට එකතු වෙලා හරි අපි යන් කමු බොමු කියලා කට්ටිය එකතු වෙනවා. යාම නාස්ති කරන්න පුළුවන්. ඉතින් ඒක අර සසර ගනුදෙනු තමයි උතනදී පියවන්නේ. එතන හැම දෙයකටදීම අපි හරියට විග්‍රහ කරලා බලන්න ඕනේ ගොඩක්. නිකන් බලපු ගමන් කේන්දරයක් අරගෙන මෙහෙම මෙයාගේ උපතට අනුව මෙහෙම කියන්න බෑ. දිනේ ගණන් අපිට කියන්න පුළුවන් සාමාන්‍ය විස්තරයක් කියන්න පුළුවන්. කිව්වට ගැඹුරින් අපි බලන්න ඕනේ හරියටම ගලපන්න නම් කියන එක නැවත නැවතත් මම කියනවා. හොඳටම ගලපලා ගන්න කේන්දරේ තමයි කේන්දර දෙක තමයි විවාහයකට වුණත් හරියට සාර්ථක වීම තියෙන්නේ. බිස්නස් එකකට වුණත් දෙන්නට ගලපගෙන යන්න පුළුවන් යාළු මිත්‍රකම් වුණත් නොකඩෙන මිත්‍ර සම්බන්ධතා තියෙනවා. සමහර අය ඉන්නවා අවුරුදු 40 50 ගියත් ඒගොල්ලන්ගේ මිතුරුදම කවදාවත් ඒක කැඩෙන්නේ නැහැ. හරි අමුතු බැඳීමක් ඒක සංසාරගත බැඳීමක් වගේ. තමුන්ගේ නෑයන්ට සහෝදරයන්ට වැඩිය හරි වටින මිතුරුදම් තියන අය ඉන්නවා. ඒක වෙල සංසාරගත බැඳීම. සංසාරගත බැඳීම. ඒක දෛවංකෙන් තමයි එන්නේ. ඉතින් එහෙම කෙනෙක් දෙන්නෙක් එකට එකතු වෙලා විවාහ වෙනවා කියන්නේ ගොඩක් වටින දෙයක්. එතන දැන් යාළු මිත්‍රකම් වෙන අය දෙන්න එකට එක පවුල් කුඩුම්බයක් තුළ දරු මල්ලෝ හදාගෙන ඒතර ඒකට එන දරුවෝ අර එකම මනස තියෙන මානසික විතර කෙනෙක් එතනට එන දරුවා ඊටත් වැඩි මානසිකත්වයෙන් මේ වෙන්න පුළුවන්. ඕවර් තින්කර්ස්ලා ඕනට වැඩි හිත වෙන්න පුළුවන්. මොකද මේ දෙන්නගේ එකතුවෙන් හැදෙන දරුවනේ එතනදී. අන්න ඒව බලපානවා. එතකොට ඒ දරුවත් ඒහා සමාන දිනයක ඉපදුනොත් එතනදී බලපෑම වැඩි. සඳු නියෝජනය කරන දිනයක ඉපදුනොත් එතන බලපෑම වැඩි. එහෙම තමයි කියන්න තියෙන්නේ. ඒකයි මම කියන්නේ හරියටම ගලපගෙන යා යුතුයි කියන එක මම නැවත නැවතත් කියනවා.